පිළිම වහන්සේට පිටිපස්සේ තියෙන ස්ථානයේ කලින් තිබුණා කැලෑ බෝධියක්. ඒක ලොකුවට වැටිලා තිබුණා. නමුත් ඒ බෝධිය නිතර වල්ලලින්ගේ තර්ජනයට අහු වෙලා නිතර කාලා පොඩි කරලා දානවා. මොකද අපේ මේ ලෝළුවැව සදහම් මරණ භූමිය අලි නිතරම ගැවසෙන ස්ථානයක් තමයි මේ භූමිය. ඉතින් ඔතන තිබ්බ බෝධීන් වහන්සේව 7-8 වතාවකට වඩා කාලා කඩලා පොඩි කරලා නොයෙකුත් විදිහට විනාශ කළා. ඉතින් මම ඒ බෝධිය තිබ්බ තැන ඉස්සරහින් පිළිම වහන්සේ නමක් තියලා පොඩිවට වන්දනා කරන්න කටයුතු කරන්න අදහසක් තිබුණා. ඉතින් මෙතන මේ අන්දමට මහා විශාල පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා විශාල මට්ටමේ බුද්ධ මන්දිරයක් හදන්න මගේ අදහසක් තිබුණේ නැහැ. මම පොඩි කුටියක් බුදු කුටියක් හදලා පිළිම වහන්සේ තැන්පත් කරලා මල් පහන් පූජා කරනවා කියන බලාපොරොත්තුෙන් මෙතන අත්තිවාරමක් දැම්මා. ඒ අත්තිවාරම දාන අතරතුර අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් එක්තරා පින්වත් මහත්මියක් සහ මහත්මයෙක්ව මට අඳුරලා දුන්නා. පස්සේ ඒගොල්ලන්ට මම මේ වැඩේ කිව්වට පස්සේ ඒගොල්ලෝ කිව්වා ආම්දුරනේ නම් මං කව මේ පොඩි බුදු කුටියක් හදන්න ඉන්නවා කියලා. ඒගොල්ලෝ කැමති වුණා. ඒක හොඳයි. අත්තිවාරමක් දාන්න අපිට පුළුවන් දේ අපි කරන්න ඔබ වහන්සේට අපි යම් කිසි මට්ටමකින් ඒකට අනුග්‍රහයක් දක්වන්න කියලා. ඉතින් මම පොඩි බුදු කුටියක් හදන්න හිතාගෙන ඒ අත්තිවාරම දාගෙන එනකොට මට හිතුණා මෙතන පොඩි බුදු කුටියක් දැන් හැදුවොත් පස්සේ දවසක ලොකු බුද්ධ මන්දිරයක් කොහේ හරි හදන්න වෙනවනේ. ඒකට බුද්ධ මන්දිර දෙකක් හදන්න වෙනවා. ඒක අමාරුයි. ඒ වෙලාවේ මම කල්පනා කරා මෙතනම ලොකු බුද්ධ මන්දිරයක් හදලා ලොකු පිළිම වහන්සේ නමක් මෙතන තැන්පත් කරන්න දෙනවා හොඳයි නේ කියලා. ඊපස්සේ මම බුද්ධ ප්‍රතිමාවක් ලොකු එකක් නිර්මාණය කරන්න ඕනේ කියලා කල්පනා කරනකොට අපේ දන්න කට්ටිය අපිට කිව්වා මිනුවන්ගොඩ ප්‍රදේශයට යන්න. මම එතෙන්ද ගිහිල්ලා විමසුවාම ඒගොල්ලෝ කිව්වා බුදු පිළිමයක් හදලා දෙන්නම් කියලා. ඒගොල්ලෝ හක්කුවා පෙන්නුවා මට. ඉතින් මේකට කොහෙවත් ගම් ගාලා අලවලාවත් වෙන විදියකටවත් ජොයින්ට් එකක් නෑ. තනි කළු ගලක් තමයි මේ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ බවට පත් කළේ. ඉතින් මේක මෙතෙන්ද ගෙනල්ලා තැන්පත් කරන්න ගොඩාක් මහන්සි වෙන්න අපිට සිද්ධ වුණා. මොකද මේක ටොන් 4ක් පමණ බරයි. කියන්නේ කිලෝ 4000ක් පමණ බරයි. මේක ගෙනල්ලා තැන්පත් කරනකොට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. ඒ කියන්නේ අපි මේක ගෙනල්ලා බාහන වෙලාවේදී අපි මේක බාහන්න පාවිච්චි කරපු දොඹකරේ කැඩුනා මේකේ බරට. ඒ කේබල් කැඩිලා ගියා. හොඳ වෙලාවට පිළිම වහන්සේට හානියක් වුණේ නැහැ. නැවත වතාවක් බොහොම රැය වෙලා වුණත් අනුරාධපුර ප්‍රදේශයේ විශාල දොඹකරයක් ගෙනල්ලා යදවලා තමයි මේ පිළිම වහන්සේ මෙතන ඒ වගේ අයින් කරලා මෙතන තැන්පත් කරන්න පුළුවන් වුණේ. ඒක මහා විශාල කාර්යයක් බවට පත් වුණා. නමුත් ඒ සියලු කාර්යයන්ගෙන් පස්සේ මෙතන මේ ශාන්ත භාවයට වැඩ ඉන්න පිළිම වහන්සේ තැන්පත් වුණා. වහන්සේ ගෙනල්ලා තැන්පත් කරනකම් මම ඒක නෙලන තැනට මේ මිනුවන්ගොඩ ප්‍රදේශයට 10 වතාවකට වඩා ගියා. 10 වතාවකට වඩා ගිහලා කොටසින් කොටස මම බැලුවා. කොටසින් කොටස බල මෙතන මෙහෙමයි මෙතන මෙහෙමයි මෙතන මට මෙහෙමයි වෙන්න ඕනේ කියලා මම ඒ ඉල්ලීම් කරා. මට උවමනා විදිහට මම මේ පිළිම වහන්සේ එතෙන්ද ගිහිල්ලාම තමයි නෙලාගත්තේ. මොකද මම පොඩි දේවල් පවා හදාගත්තා මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. මේ මගේ ඉල්ලීම ඒගොල්ලෝ බොහොම හොඳට ඉෂ්ට කරලා දුන්නා. මම සෑහීමකටපත් වෙනකන් ඒගොල්ලෝ වැඩි කළා. ඉතින් ඒ නිසා මට මේක මෙතෙන්ද ගෙනලා තැම්පත් කරපු වෙලාවේ මේ වටපිටාවේ බොහෝ පිරිසක් මෙතෙන්ද ආවා. ස්වාමීන් වහන්සේලාත් වැඩලා මහා පිරිත් සජ්ජායනාවල් මැද්දේ තමයි මෙතෙන්ද මේ පිළිම වහන්සේ තැම්පත් කිරීම සිද්ධ වුණේ. ඒ වෙලාවේදී ඡායාරූපගත කරපු බොහෝ අය මට පෙන්වුවා මේ බලන්න හාමුදුරනේ මේ ආලෝකයේදී එන විදිහ කියලා. මේ ආලෝකයේදී ඇවිල්ලා මේ පිළිම වහන්සේ ළඟටම ඇවිල්ලා ආපහු යනවා. ළඟටම ඇවිල්ලා ආපහු යනවා කියලා විශාල ආලෝක කදම්ම මට පෙන්වුවා. මේ ඔය දුරකථන වලින් ඒ රූපගත කරපුවාම වීඩියෝ ගත කරපුවාම ඒ වගේ තිබිච්චවා මට පෙන්නවා. මේ මොනවද හාමුදුරනේ කියලා ඇහුවා. ඒ වෙලාවේ කොහෙවත්ම එළියක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන් ඝන අන්ධකාර වුණා. රැය වුණා මේක ගෙනලා තැම්පත් කරන පිළිවහන්සේ. ඒ වෙලාවේ ඒ අය පෙන්නවා මේ බලන්න හාමුදුරනේ හරි විශ්මිතයි කියලා වෙලා. දැන් අපි උත්සාහ කරනවා මේ ස්ථානයේ මේ පිළිවහන්සේට ආවරණයක් හදන්න. මේ පිළිවහන්සේට ඊටාම උසස් මට්ටමේ ඊටාම සෝභමාන ලස්සන ආවරණයක් හදලා මේක අවුවෙන් වැස්සෙන් සහ අනිත් සත්තුන්ගෙන් සත්තු කියන්නේ මේ හරියේ වනාන්තරයට ආසන්න වනාන්තරය තමයි අපේ මායිම. ඉතින් මායිමෙන් එන කුරුල්ලෝ මොනරු අනිකුත් කුරුල්ලෝ මේ ස්ථානේ ජරා කරනවා. ඉතින් ඒ වගේ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා මම මේ දවස්වල බොහෝම මහන්සි වෙලා උත්සාහයක් දරනවා මේ පිළිම වහන්සේට
ආවරණයක් වහලයක් ගහලා බුද්ධ මන්දිරය ඉදි කරගන්න. ඉතින් පින්වත් සියලු දෙනාටමත් ඒ සඳහා සහසම්බන්ධ වෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඒකත් මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරමින් සිහිපත් කරනවා.